සුදුරු දවසක මුණ ගැසි හිරෙහි හිතගෙන ගියා දුටුවා පහන් නිම්නයේ පැතුවා අහස තරු ලෙසේ. hello guys. ඔන්න ඔයාලා වාලත් අපේ YouTube channel එකට ආදරෙන් එකතු කරගන්නවා. බලන්නකෝ අද අපි කොහෙද ඉන්නේ කියලා. තන්ටනං. පේනවද? ඔන්න ඉතින් මායි දස්සයි. අද අපි දෙන්නම බීච් ආවා. ඔන්න ඉතින් අද ඔයාලට බීච් එකේ යන vlog එක තමයි පෙන්වන්න ඉන්නේ. චිටක් ඉන්නකෝ. මම ඔයාලට බඩුවක් පෙන්වන්න. බලන්නකෝ අපිට හම්බුනේ යාළුවව. පේනවද? මේ ඔන්න ඉතින් අද මෙයත් අපේ වීඩියෝ එකේ ඉන්නවා. බලන්නකෝ. අපි තියමු. පේනවද? මාරම ලස්සනයි guys. දසු මොකද කරන්නේ? හා? එයා ෆ්‍රෙන්ඩ්ස් ආව වෙලාවෙ ඉඳන් මේ බීච් එකේ තියෙන කුණ ඔක්කොම අයින් කරනවා. ඇත්තටම බලන්නකෝ. මාර විදියට කුණ දාලා ගයිස්. ඉතින් මම ඔයාලට පෙන්නන්න. මේ බාන් තමයි. මාරම ලස්සනයි. ඒ වගේම මාර සනීපයි. එහෙනම් අද විදිහටම අපේ vlog එකත් එක්ක නැදලා ඉන්න. දන්නවද යාළුවනේ, මම විශ්වාස කරන එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි කොච්චර අපේ අතීතය ගැන කතා කරත්, අපි කොච්චර අපේ අනාගතය ගැන හිනනවුවත් අපිට එක වෙලාවක අපේ මේ වර්තමානය අමතක වෙනවා. මට අනුව මගේ විදියට මම හිතන දේ තමයි මේ මොහොත ඇත්තටම අපිට ආයි ගන්න බෑ. ඉතින් මේ මොහොතේ අපේ සතුට, අපේ සැනසීම අපි හොයාගෙන යන්න ඕනේ. ජීවිතේ ආයේ අපි ඇట్లా බලද්දී එදා අපිට තිබ්බ මතක ලස්සන වෙන්න පුළුවන්. ඉතින් හැමදාමත් වගේ සතුට කියන දේ හොයාගන්න. සතුටත් එක්ක ජීවත් වෙන්න. අනිත් හැම දෙයක්ම අපිට ඉක්ම වෙන්න ලැබෙන බව තමයි විශ්වාස කරන එකම දේ. පේනවද ඔයාලට? බලන්න. ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක් guys. හිතන්නද මම එහෙම කියන්නේ? සමහර වෙලාවට අපි මෙහෙම කල්පනා කරලා බැලුවොත් එහෙම ජීවිතේ හරියට ලිපේ තියෙන උණු වතුර එකක් වගේ. ඇයි දන්නවද? ඒ තියෙන උණු වතුර එකට අල මෙලෙක් කරන්නත් පුළුවන්. ඒ වගේම බිත්තර ඝන කරන්නත් පුළුවන්. ඉතින් ජීවිතේ මම දකින විදියට ඇත්තම යථාර්ථය තමයි දුක, සතුට මේ හැම දෙයක්ම අපිට එක වෙලාවක හම්බෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම හරියට, හරි වෙලාවට, හරි ලස්සනට විඳ දරා ගන්න පුළුවන් නම් ජීවිතය ඇත්තටම සුන්දරයි. යාළුවනේ මට බඩකින්ක් ආවා. නේ? කන. අර යන අර පැත්තේ නාන මම කන.
කාටද කියන්න බලන්න. මම ඉන්නකම බඩගිනි හැදෙන අය. එම්මන් වගේ අය සිටී නම් ඇති කමෙන්ට් එකක් දාගෙන යන්න මතක් කරලා. මන්න නැතුව ආවා ෆ්‍රෙන්ඩ්ස්. මගේ කකුල කැපුණා ගලකට. බෑග් ඉඳගෙන ඉන්න. මේ මොහොත කියන්නත් මට අන්නේ වගේ දෙයක්. මොකද මගේ ජීවිතයට සතුට ඒ වගේම මහා ගොඩක් දුක වේදනාව දැනෙච්ච එකම ස්ථානයක්. කියාගන්න බැරි දුකක්, කියාගන්න බැරි වේදනාවක් එක්ක මම මෙතනට එන හැම වෙලාවකම එකම කෙනෙක්ව සිහි කරන්නේ. එයත් එක්ක තිබ්බ හැම මතකයක්ම ඇත්තටම හරිම ලස්සනයි. ඒ අනිත් අතට මම මගේ මුළු ලෝකෙම වෙච්ච හැමෝමත් එක්ක අදත් හරි සතුටින් හරි සැනසීමකින් ජීවත් වෙනවා. මේ වෙලාවේ කවුරු හරි දුකකින් වේදනාවකින් කියාගන්න බැරි කලකිරීමකින් ඉන්නවනම් මට ඔයාට කියන්න තියෙන මෙච්චරයි. ඒ දුක, ඒ වේදනාව මොහොතකට අමතක කරලා ඔයත් එක්ක මේ දැන් තියෙන වටපිටාව ඇත්තටම විඳින්න. එතන ඔයාගේ සතුට හම්බෙන්න පුළුවන්. ඉතින් ආයි කවදාවත් දුක් වෙවි ඉන්න එපා. මේ මොහොත ඔයාට කැමති විදියට ඔයාගේ සතුට ඔයා විඳින්න. එහෙනම් මම අදට ගිහින් ඉන්නම්. ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.